මේ යුගය හරියට තරුණ මහත්තුරු බණහන කාලේ හරියට තරුණයෝ ධර්මය වැළඳ ගන්න කාලේ කොච්චරද කියනවා නම් පින්නතුනේ කම්ම කෙනෙක් ෆොටෝ එකක් කියලා තියෙනවා කොල්ලට අවුරුදු 22යි ද 21යිද තාත්තගේ රෙදි හොදනවා ටැප් එක ගාව දාගෙන කොල්ල අම්මා කියනවා හාමුදුරුවනේ දවසක් දෙකක් මේ හාමුදුරුව කෙනෙක්ගේ බණ අහනවලු බලනකොට ඇහුවලු දැන් කවුද අම්මලාට බණ අහන්න ගියා අර පුතා ළමයි තමයි පෙන්නන්නේ ළමයිට තමයි ඌමනාව තියෙන්නේ යම්ම කියන හාමුදුරුවනේ කොල්ලා වෙන්නදා රාත් 10 11 වෙනකන් ගෙදර ආවේ නැහැ මොන හේතුවක්ද දන්නේ නැලු දැන් අපි කනකොට කොල්ලට බත් කන්න ඕනලු තාත්තගේ රෙදි ටික හොදනවලු කියනවා තාත්තා හිටියේ දරුවෝ අතෑරලාලු ඒවා හැදෙනවා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා ඔය එක තාත්තා කෙනෙක් මට කියනවා මේ පැත්තේ කොල්ලෝ ගංජා ගන්නවද නැත්නම් මම හිතන්නේ නෑ බොහෝ පැතිවල ගංජා නැත්තව කොහෙද මේ අවුරුදු 16 17 පටව වැච්චෝ ගවොත් දෙකට ගන්නවා අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතුව යන ළමයි ඉන්නවද මේ පැතිවල ඉන්නවා මන් දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව් හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පි දැම්මා ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි එහෙම තියෙනවනේ දර දිගට බයිසිකල් පව් ඉතින් ඒ දරුවෝ මේ තැන්වල ඉන්නවනම් දැන් මම කියනවට සාක්කුටක් දාන්න ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ ඒ උංග සාක්කුවල තුන්කල බලු හුණු පැගන්න ඔය පෙති බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජය තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු මං ඇහුවා දැන් ඔය ඇත්තෝ මොකද කරන්නේ මුරණ්ඩුකමට මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන මේ ඇත්තොත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ තදට ඉන්න ඌවා දඩ ගොම්මඩ පින්නසොත් මෝඩකම් මොනවාද ළමයිට තදට ඉන්න එක මම ඇහුවා අර තාත්තගෙන් කොල්ලා එහෙනම් මද්ද්‍රව්‍ය වලට තුරු වෙලා ඇත්තේ කියලා නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලා කට ඉබිනකලු කොහරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ කට ඉබිනු මම ඇහුවා අර තාත්තගෙන් තදට ඉන්න මතක් වුණා වගේ කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ මතක නැහැ මේ තාත්තලාට මතකද කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ එතකොට කියනවා මේ බුරුලට ඉඳලා බෑලු මම ඇහුවා තාත්තගෙන් කවද්ද අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්ත එක දවසක්වත් නැහැ අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල මේ තාත්තා සැරට ඉන්නව අම්මා බුරුලට ඉන්නවා අනේ කවුද ඔය කියන්නේ හදාගත්ත මනස්ගත වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි මම අපේ තාත්තලාට කියනවා ඇත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල් ඇත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා ඒ මොකද්ද දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා බිරිඳ
බිරින්දයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියෙනවා. එක බිරින්දයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බත් ටික කන්න වැළඳ ගන්න තුරුල් කර ගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේව නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනේ. ගෙදරක ආදරය තියෙන්න ඕනේ. ගෙදරක ව්‍යාපාදේ නැති කරන්න පළමු තැන ගෙදර වෙන්න ඕනේ. වෛරය, ක්‍රෝධය, ද්වේෂය පටන් ගන්න ගෙදරින්. ඒක එතනින් නැති කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුරු කුලප්පුව නවත්ත ගන්න. හරි නිහතමානී වෙන්න.